ගෙදර තියෙන ටීවී LED එකක් වුණත් LCD එකක් වුණත් CRT එකක් වුණත් නිකන් ටීවී මොනිටර් එකක් වුණත් ඕගොල්ලන්ට Android මොනිටර් එකක් බවට ටීවී එකක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් ගැජට් එකක් තමයි මේක. අපි මේක චෙක් කරලා බලමු අද. අපි බොක්ස් එක අරලා බලමු මොනවද ඒක ඇතුලේ තියෙන්නේ කියලා. මුලින්ම අපිට බලා ගන්න පුළුවන් Android TV box එක. ඒක okay, USB port, HDMI, network cable, fiber connection ඒ සියල්ලම වගේ තියෙන වගේ TF card එකක් ගන්න පුළුවන්. ඊට අමතරව මේක අපිට දීලා තියෙනවා power supply cable එක, power supply එකත් එක්කම ඒ වගේම HDMI cable එක. තව දීලා තියෙනවා remote control එකක්. ඒ වගේම multi function remote control එක. මේක mouse එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම keyboard එකකුත් තියෙනවා. මේ user manual එක. මේක අනිවාර්යෙන් කියවන්න. මේක print කරලා තියෙන Android 13 කියන එකයි. මේකේ ROM එක තියෙනවා 32GB, RAM එක තියෙනවා 4GB. Android 13 මේකේ 8K support කරන බව පෙන්වන්න කරලා තියෙනවා. අපි ඒක පරීක්ෂා කරලා බලන්න ඕනේ. මේක තමයි mouse එකට දීලා තියෙන Bluetooth connector එක. මෙතන USB port එකට සම්බන්ධ කරලා තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ remote control එකට සාමාන්‍ය AAA batteries දෙකක් දාන්න ඕනේ. ඊට පස්සේ මේක සාමාන්‍ය keyboard එක පැත්ත හැරෙවම mouse එක විදිහට වැඩ කරනවා. මේක තමයි අනිත් normal key එක. මේක දීලා තියෙන remote control එක සාමාන්‍ය remote control එකකට අමතරව මෙතන තියෙන රතු කොළ කහ නිල් බටන් හතරයි උඩම තියෙන power button එකයි අපිට program කරන්න පුළුවන්. ඒ කියන්නේ වෙන remote එකක තියෙන functions මේකට upload කරන්න පුළුවන්. අපි බලමු දැන් මේක TV එකට සම්බන්ධ කරන්නේ කොහොමද කියලා. normal TV එකට සම්බන්ධ කරන අපි HDMI cable එක සම්බන්ධ කරන්න ඕන TV එකට. ඊට පස්සේ ඒ connector එක එහා පැත්තට සම්බන්ධ කරන ගමන් power supply එකක් දෙන්න ඕනේ. ඒතකොට boot වෙනවා කියන එක පළවෙනි පාරට පෙන්නනවා. ඊට පස්සේ time එක වැරදි නම් අපිට ඒක හදා ගන්නත් පුළුවන්. මේ විදිහට TV එක boot වෙනකොට language එක select කරන්න තියෙනවා. language එක select කරාම display එක size එක අපිට adjust කරගන්න පුළුවන්. zoom out කරගන්න පුළුවන්. ඊට පස්සේ Wi-Fi connection එක අපි දෙන්න ඕනේ. එතකොට තමයි මේකේ ඊටු අප්ඩේට් කරගන්න පුළුවන්. Wi-Fi password එක සාමාන්‍ය Android phone එකක් tab එකක් වගේ තමයි. ඊට පස්සේ Wi-Fi password එක දුන්නට පස්සේ මේක connect වෙනවා. අපිට දැන් සාමාන්‍ය Android phone එකක් tab එකක් පාවිච්චි කරන විදිහට YouTube එකට යන්න පුළුවන්. ඒ වගේ වෙන app තියෙනවා නම් ඒ apps පාවිච්චි කරන්න පුළුවන්. අපි YouTube එකට පොඩ්ඩක් ගිහලා බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. සාමාන්‍ය විදිහෙම තමයි TV එකේ YouTube බලන්න පුළුවන්. HD quality එක TV එකේ දිනවනම් HD quality එකෙන් බලන්න පුළුවන්. මේ ගොඩක් ලේසි අපි අර mouse එක පාවිච්චි කරලා අපිට ඕන තැන select කරන්න පුළුවන්. අකුරු type කරන්න පුළුවන් keyboard එකකුත් තියෙනවා. ඊට අමතරව මෙතනින් තමයි අපි apps වලට යන්නේ. click කරලා අපි app එකක් ගන්න පුළුවන් ඕනනම් front panel එකට. මෙතනින් තියෙන කැමති app එකක් ගන්න. ඒ වගේම අපිට storage එක කියන්නේ pen එකක් ගහලා ඕන නම් storage එකේ තියෙනවා check කරන්න. ඒවා play කරන්න. ඒ වගේ කරන්න පුළුවන්. ඕනේ නම් මේක memory එකට අපි copy කරගන්න පුළුවන්. අපි Google Play එකට ගිහිල්ලා බලමු. කොහොමද මේක අපි සාමාන්‍ය විදිහට Google Play එකේ sign in වෙලා යන්න ඕනේ. අපි මේ Hill Climb Racing game එක පොඩ්ඩක් download කරලා play කරලා බලමු. දැන් මේක apps වලට ඇවිල්ලා තියෙනවා. ඔබ මේ click කරලා බලමු. අපිට සාමාන්‍ය phone එකකින් game එක play කරනවා වගේම play කරන්න පුළුවන්. මේක වාසිය කර තියෙන අපිට දීලා තියෙන remote control එක. remote control එක පාවිච්චි කරලා අපිට ඒකේ තියෙන keyboard එකෙන් මේක control කරගන්න පුළුවන්. එහෙම නැත්නම් USB port එකට අපිට සාමාන්‍ය computer keyboard එකක් ගහලා මේක පාවිච්චි කරන්න පුළුවන්. කිසිම හිරවීමක් නැතුව මේ games run වෙනවා. මොකද මේකේ 4GB RAM එකක් තියෙන හින්දා ඉතා වේගයෙන් වැඩ කරන මතක තියාගන්න ඕනේ ගන්නකොට 4GB වත් අඩුම RAM එකක් තියෙන එක අඩුම 2GB වත් තියෙන එකක් ගන්න Android TV box එකක් ගන්නකොට එහෙම නැතුනොත් වැඩ කරගෙන යන්න අමාරුයි. මේකේ තියෙන settings පොඩ්ඩක් අපි බලමු. සාමාන්‍ය phone එකකට තියෙනවට අමතරව settings කීපයකුත් තියෙනවා.
මෙතන සාමාන්‍ය පරිදි Wi-Fi connection එකක් පුළුවන් hotspot එකක් හදන්න hotspot එක හදන්න. මොකද මෙතන network connection එකක් තියෙනවා. network cable එකට සම්බන්ධ කරාම මෙතන hotspot එකක් හදන්න පුළුවන්. ඒ වගේම මෙතනින් තමයි ගිහිල්ලා Gmail account එකක් හදනවා නම් හදාගන්න තියෙන්නේ. එතනින් Gmail account එක හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන තියෙන settings විශාල ප්‍රමාණයක් ඒවා හදලා අවශ්‍ය පරිදි adjust කරගන්න පුළුවන්. තව විශේෂ දෙයක් තියෙනවා මේකේ resolutions එහෙම TV එකට විදිහට හදාගන්න අවස්ථාවක් තියෙනවා. TV එකකට මේ ඒ settings ටික අනිවාර්යෙන් හදාගන්න. නැත්තම් TV එකට දැම්මට පස්සේ screen එකේ පොඩියට වගේ පේන්න ඉඩ තියෙනවා නැත්තම් එදිලා වගේ පේන්න ඉඩ තියෙනවා. එතනින් manual adjust කරගන්න පුළුවන් zoom in zoom out කරලා. ඉතින් display resolution එක හදාගන්න. අපි check කරලා බලමු මේ device එක ගැන තියෙන විස්තර මොනවද කියලා. මෙතනින් update කරනවා update කරන්න ඕනේ. මගේ දැනට එකපාරක් update එකක් ගියා. සාමාන්‍ය internet connect කරලා තියෙදි ඒ කියන්නේ Wi-Fi connect කරලා තියෙදි update එකක් આવත් එයා auto update එක ගන්නවා. අපි බලමු මේකේ version එක කොහොමද කියලා. details වලට ගිහිල්ලා my device වල build Android version එක click කරාට පස්සේ Android 13 තියෙන හින්දා අපි මේක ඔන්නෝසුව 13 ඒ කියන්නේ එකට කරගමු 13 පෙන්නන්න ඕනේ. ඒ කියන්නේ මේක Android 13 operating system එක තමයි run වෙන්නේ. එතනින් Bluetooth connect වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය connect වෙන විදිහ. මෙතන time එකයි date එකයි හදන්න පුළුවන්. සමහරවිට අර මේ unit එකේ පෙනෙන date time වෙනස් වෙලා තිබුණොත් මෙතනින් adjust කරන්න. එකපාරක් adjust කරාට පස්සේ ඒක දිගටම තියෙන අපි Wi-Fi connect වුණාම auto එක adjust වෙනවා. ඔයගොල්ලෝ මේ settings එකේ ගිහලා අවශ්‍ය පරිදි adjust කරගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. සාමාන්‍යයෙන් තේරෙන විදිහට තියෙන්නේ අමාරුවක් නෑ. ඔයගොල්ලෝ Android phone එක පාවිච්චි කරනවා tablet පාවිච්චි කරනවා මේකේ වැඩ කටයුතු කරන එක ලොකු අපහසුයක් වෙන්නේ නෑ කොහොමද. මම මේකට CPU usage app එක download කරා. මේකේ තියෙන විස්තර ඇත්තටම කොහොමද බලන්නේ. මොකද සමහරවිට custom operating systems හැදුවම ඒගොල්ලෝ අපිට පෙන්නන details වෙනස්. මේක මම බැලුවම ඒ කියලා තියෙන විදිහටම Android 13 version එකයි RAM එකයි ROM එකයි හරි ආකාරයෙන් තියෙනවා කියලා බලා ගන්න පුළුවන්. මට Android 13 තියෙනවා කියලා තියෙනවා මෙතන. ඊට පස්සේ version එකේ විස්තර ඔක්කොම ටික CPU usage එකේ පෙන්වුම් කරලා තියෙනවා. මේ TV box එක මම මාස කිහිපයක් දැන් පාවිච්චි කරලා තියෙන හින්දා කිසි ගැටලුවක් නැතුව මේක ගන්න පුළුවන්. පාවිච්චි කරන්න කැමති කෙනෙක්ට ඕනෙම TV එකක් මේකෙන් Android TV එකක් විදිහට පරිවර්තනය කරගන්න පුළුවන්. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.